හායි යාළුවනේ අයිබෝන් කියලා පිළිගන්නවා මගේ වීඩියෝ channel එකට. අදත් ඔයාලට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා මම. ඊශ්‍රායෙල් සාත්තු සේවයේ වැටුප පිළිබඳව මාසික වැටුප ඊශ්‍රායෙල් වලට එන්න ඉන්න අයට වගේම ඇවිල්ලා ඉන්න සමහර අයටත් මාසික වැටුප පිළිබඳව පොඩි ගැටලු තියෙනවා. ඒ නිසා මම සම්පූර්ණ විස්තරය මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඒ වගේම මේ වෙනකන් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා like එකක් දාගෙන යන්න. අවශ්‍ය තොරතුරක් තියෙනවා නම් comment එකකින් අහන්න. නිවැරදි පිළිතුරු මම ඔයාලට දෙන්න ලෑස්තියි. මාසික වැටුප පිළිබඳ කතා කරනවා නම් අපි එග්‍රීමන්ට් එකේ සයින් කරලා ඊශ්‍රායෙල් වලට එද්දී අපිට ෂෙකල් 5880ක බේසික් එකක් තමයි හම්බ වුනේ. ෂෙකල් කියලා කියන්නේ ඊශ්‍රායෙල් වල කරන්සි එක. නමුත් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට නැවතත් අපේ බේසික් එක වැඩි වුණා. මේ වෙද්දී අපේ බේසික් එක ෂෙකල් 6424ක් වෙනවා. එතකොට මේ 6424ට අමතරව අපේ වැටුපට එකතු වෙනවා අපි සිකුරාදා හවස සිට සෙනසුරාදා දවස වැඩ කරනවා නම් ඒ කියන්නේ සතියේ නිවාඩු දවස විදියට සැලකෙන්නේ සිකුරාදා හවස සිට සෙනසුරාදා දවස. ඒ ටයිම් එක අපි වැඩ කරොත් අපිට වැටුපේ බේසික් එකට අමතරව හැම සතියකම සිකුරාදා හවස සිට සෙනසුරාදා දිනේ වැඩ කරනවා නම් එක දිනකට ෂෙකල් 426 බැගින් අපේ වැටුපට එකතු වෙනවා. එතකොට මාසයට සබාත් දින කියලා තමයි මේ දිනවලට කියන්නේ. මාසෙට සබාත් දින 4ක් තිබුණොත් ෂෙකල් 426 ඒවා 4ක් එකතු වෙනවා. මාසෙට සබාත් දින 5ක් එහෙම නැත්නම් සිකුරාදා දින 5ක් තිබුණොත් ෂෙකල් 426 ඒවා 5ක් එකතු වෙන්න ඕනේ. ඊටත් අමතරව සතියට අපිට ෂෙකල් 100ක පොකට් මනි එකක් ලැබෙනවා. එතකොට බේසික් එකයි පොකට් මනි එකයි සබාත් දින වැඩ කරන එකයි ඔක්කොම එකතු වෙලා තමයි අපේ සම්පූර්ණ වැටුප හැදෙන්නේ. නමුත් මේ හැදෙන වැටුපෙන් 25%ක් අපෙන් මෙයාලට අය කරගන්න පුළුවන් අපේ කෑම සහ ඉඳුම් හිටුම් පහසුකම් වලට. ඒ වුණාට ගොඩක් පවුල් වල අය ඒ ඉඳුම් හිටුම් පහසුකම් සහ කෑම සඳහා අපෙන් අය කිරීමක් කරන්නේ නැහැ. අපේ මං මුලින් කියපු අපේ සම්පූර්ණ වැටුප අපේ ගිණුමට සෑම මාසකම 10 වෙනිදාට තැන්පත් කරනවා. අපේ මුදල් අපේ වැටුප අපිට ලබා දෙන්නේ මේ පෝස්ට් ඔෆිස් එක හරහා හෝ වෙනත් බැංකු හරහා අපේ මුදල් ගිණුමට තමයි මෙයාලා තැන්පත් කරන්නේ. සම්පූර්ණ එකතුව බැලුවොත් ෂෙකල් 8524ක් පමණ මුදලක් අපේ ගිණුමට තැන්පත් කරනවා. එතකොට ෂෙකලයක වටිනාකම රුපියල් වලින් බැලුවොත් මේ වන විට රුපියල් 98යි සත ගාණක් වගේ වෙනවා. එතකොට ඔයාලට හදා ගන්න පුළුවන් අපේ මාසික වැටුප කීයද කියලා. ඉතින් මේ පිළිබඳව දැනගන්න යමක් තියෙනවා නම් ඔයාලා මගෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. මම මේ සම්පූර්ණ ඇත්ත විස්තරය තමයි කිව්වේ. ඉතින් මෙතෙක් මගේ වීඩියෝ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා like එකක් දාලා comment එකක් දාගෙන යන්න. මම ඔයාලට තවත් ඉදිරියේදී ඊශ්‍රායෙල් සාතු සේවයේ සියලු විස්තර අරගෙන එනවා. ඊට අමතරව construction, agriculture, hotel කියන මේ සියලු රැකියා පිළිබඳව අවශ්‍ය සියලු තොරතුරු වීඩියෝ මගෙන් මම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පීඨයි කියලා මම අද වීඩියෝ එකකින් නවතිනවා.